Hi ළමයි, welcome back to my YouTube channel. ඇත්තටම happy mood එකකින් කතා කරන්න පුළුවන් situation එකක් නෙමෙයි තියෙන්නේ. ඔයගොල්ලෝ හැමෝම දන්නවා මේ වෙනකොට ගම් වතුර නිසා නායම් නිසා අපදාවට ලක් වෙලා ඉන්න අපේම ජනතාව. ශ්‍රී ලංකාවේ ගොඩක් අය මේ වෙනකොට අසරණ වෙලා ඉන්නවා. ඉතින් අපි ඉන්නේ මාතර අපිට කරදරයක් නැති වුණාට මේ Facebook එකේ දකින්න දේවල් ප්‍රවෘත්ති වලට පෙන්නන දේවල් දැක්කම ඇත්තටම හරිම වේදනයි හිතට. මොකද මේ මිනිස්සුන්ට වෙලා තියෙන දේවල් දැක්කම ඉතින් මෙතනට ඒ ගොඩට මගේ අයියාත් අයිති මගේ අයියා අක්කා යාගේ බබාලා දෙන්නේ යාලත් මේ වෙනකොට යාලා බදුල්ල ඉන්නේ. ඉතින් යාලා ඉන්න හරියට නාය ගිහිල්ලා යාලට කරදරයක් නැති වුණත් යාලා මේ වෙනකොට ගෙදර නෙමෙයි ඉන්නේ යාළුවගේ ගෙවල් පැත්ත නායෑමේ අවදානමක් තියෙනවා කියලා දැනුම් දීපු නිසා යාළුවා මේ වෙනකොට වෙන තැනක ඉන්නේ. ඉතින් හරි අමාරුවෙන් මම මේ බ්ලොග් එකක් කරන්න හිතන් නෙමෙයි මේ හිටියේ. මට හිතුණා මේක මතකයක් විදිහට තියාගන්න ඕන නිසා වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මේ ඇත්තටම මිනිස්සු දුක් මහන්සියලා අවුරුදු ගානක් තිස්සේ හම්බ කරලා ගොඩනගා ගනිපු දේවල් හැමදේම එයාලා බලන් ඉද්දිම නැති වෙලා ගියා. ඉතින් එයාලා ඇඳන් හිටිය ඇඳුම විතරක් ඉතුරු කරලා එයාලා ගැනත් හැමදේම නැති වුණා. ඉතින් හරි දුකයි. ඔය ඒ දේ අපිට වුණත් වෙන්න පුළුවන්. ඒක තමයි ලෝක ස්වභාවය. කොහොම වුණත් ඇත්තටම සතුටින් කතා කරන්න පුළුවන් සතුටින් ඉන්න පුළුවන් කාලයක් නෙමෙයි මේක. කමන්නේ කොහොම හරි අපි දෙයට මුණ දෙන්න ඕනේ. ඒ මම හදවතින් ප්‍රාර්ථනා කරනවා ඒ නැති වෙච්ච හැමදේම මේ අයට ඊටත් වැඩිය හොඳට ලැබෙන්න ඕනේ කියලා. ඉතින් අපිට පුළුවන් විදියට අපිත් ලොකු සල්ලිකාරයෝ නෙමෙයි. ඉතින් පුළුවන් විදියට මම සහ හස්බන්ඩ් අපිට පුළුවන් විදියට උපකාර අපිට පුළුවන් මට්ටමින් කරා. ඒ ඉතින් වීඩියෝ කරලා මොකුත් කරන්න ගියේ නැහැ. මොකද ඒක වැඩක් නැහැ කියලා හිතුණා. එහෙම අපිට පුළුවන් දේ අපි කරලා පැත්තකට නාම ඇති ප්‍රසිද්ධියක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක කරන්නේ ඉතින් මේක ඇත්තටම අපේ පැත්තේ එහෙම ගම් වතුර ආවේ නැහැ අපිට. ඉතින් එහෙම අවතැන් වුණු කවුරුත් මේ මාතර දිස්ත්‍රික්කයේ එහෙම නැහැ. ඒ නිසා ඉතින් අපිට එහෙම ළඟට ගිහිල්ලා උදව්වක් කරන්න තිබුණා නම් ඇත්තටම හොඳයි කියලා හිතෙනවා. යන්නත් බෑ දැන් අපේ අයියලාගේ පැත්තට යන්නත් බෑ. යාලට සිග්නලුත් නෑ. අපි මෙහෙන් යාලට සල්ලි දැම්මත් ගන්න යන්නවත් බෑ. ඉතින් හරි අමාරුවෙන් යාලා ඉන්නේ. 27 මේ ව්‍යසනේ උනේ. ඊට පස්සේ පළවෙනිද වගේ තමයි කතා කරලා යාලා අපි එතකන් අපි හරි බයෙන් හිටියේ. යාලගෙන ආරංචියක්වත් ෆෝන්වත් ආන්සර් කරන්නේ නැහැ. ෆෝන් වලට සිග්නල් නැහැ. පළවෙනිද යාලා කොහොම අමාරුවෙන් යාලා වෙන සිග්නල් තියෙන තැනකට ගිහිල්ලා කෝල් එකක් අරගෙන කිව්වා යාලා පරිස්සමට ඉන්නවා කියලා විතරයි. ඉතින් ඒ වචනෙට තමයි අපි හිත හදාගෙන ඉන්නේ. අපි දන්නවා මේ වෙනකොට බදුල්ලේ යාලා ඉන්න පැත්ත ගොඩක් ඩැමේජ් වෙලා තියෙනවා. හරි වේදනාවක් හිතට දැනෙනවා. ඉතින් රටේ ජනතාව වගේම දැන් මට නොවුනත් මගේ සහෝදරය මේ වෙලාවේ අසරණ වෙලා ඉන්නේ. ඉතින් මට ඒකත් ගොඩක් ලොකු වේදනාවක්. ඉතින් ඒ වගේම මේ මිනිස්සු තව ගොඩක් මිනිස්සුන්ට වෙලා තියෙන දේවල් දැක්කම හරි අමාරුයි දරා ගන්න. මේක ඉතින් අපිට ඇත්තට මේවට යන්නත් බෑ. අපිට වෙන ක්‍රමයක් නැහැ. අපිට පුළුවන් විදිහට අපි ආධාර උපකාර කරලා පුළුවන් මට්ටමින් මේ දේවල් කරා. ඉතින් ඒ දැන් මේ ස්වාභාවික අපදාවන්ගේ මේ ගියපු ඒ වගේම මිනිස්සු ඉන්නවා සත්තු හරි අසරණ වෙලා ඉන්න මිනිස්සු නම් කොහෙට හරි පැනලා එයාලගේ අනිත් දේවල් නැත්නම් ජීවිතේ බේරගත්ත අය ඉන්නවා. ඒත් සත්තුන්ට එහෙම බැරි වුණා. සත්තු සෑහෙන්න මේ නැති වුණා. මේ අසරණ වෙලා දැනටත් කයමක් බීමක් ඉතින් එයාලත් මිනිස්සු වගේ එයාලට කන්න බොන්න බඩගිනි දැනෙනවනේ. ඉතින් ත්‍රිසංඝාත්මයක් වුණත් මිනිස්සුන්ට වගේම බඩගින්න කියන දේ හොඳට දැනෙනවා. ඉතින් එයාලට ඒව නැතුව නැමිය ගිහපු සත්තු පවා හිටියේ. ඉතින් ඒ හැමෝම මතක් කරලා අද පොය දවස දෙසැම්බර් 4 වෙනිදාද ඉතින් අපි අපේ යාළුවෝ කවුරුත් එකතු වෙලා අපි හිතුවා සත්තුන්ට දානයක් දෙන්න ඕනේ කියලා. මේ ඒ නිසා
අපි දැන් ඒ වැඩ කටයුත්තට යන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. මම දැන් මගේ යාළුවන්ගේ ගෙදර එක යාළුවෙක්ගේ ගෙදරක තමයි මේ වැඩේ දාණය හදන්නේ. එකට අවශ්‍ය දේවල් අරගෙන අපි එහාට යනවා. එහාට ගිහිල්ලා ඒ දේවල් පිළිවෙල කරලා දාණය දෙන්න හිතන් ඉන්නවා. ඇත්තටම මිනිසුන්ට ගිහිල්ලා දැන් අපි මාතර ඉඳලා ගොඩක් දුරට යන්න ඕනේ. ඉතින් මේ වෙනකොට තත්ත්වේ අමාරුයි. ඉතින් අපිට යන්න බෑ. බැරි නිසා එහෙම ළඟට ගිහින් මිනිස්සුන්ට උදව්වක් කරන්න තිබුණා නම් ඇත්තටම මම හරි කැමතියි. මම කරනවා. මට මේ බෑ. ඉතින් යන්න විදියක් නැති නිසා අපිත් අසරණ වෙලා ඉන්නේ ඒ ප්‍රශ්න නිසා. ඒ නිසා මේ එයාලට කරන්න උපකාර පුළුවන් විදියට ඒ යවන පැත්තකට ඒ උපකාරය කරලා අපි හිතුවා අපි කට්ටිය කතා වෙලා ඒ හැමෝම ඒ කියන්නේ මිය ගිහපු අය ඔය සත්තු ඒ වගේම ඒ වෙනුවෙන් අද පොය දවසේ සත්තුන්ට දානයක් දෙන්න ඕනේ කියලා අපේ පැත්තට ඉතින් මේ එහෙම ඇත්තට මෙහෙම ලොකු කිසිම හානියක් වුණේ නැහැ උලගෙන්වත්. ඉතින් මෙච්චර දෙයක් දැන් ඔය ටීවී වල Facebook වල දකින්නකම් හිතුවේ නැහැ. මොකද අපේ දකුණු පළාතට එහෙම ලොකු වර්ෂාපතනයක් ආවේ නැහැ. දවස් 3ක් වගේ වැස්ස තිබුණට එහෙම ලොකුවට වැස්සේ හුළඟක් එහෙම ලොකුවට තිබුණ නැහැ. ඒ නිසා මේ දැන් ඕව දකින්නකොට හරිය මේ පුදුමයි. මෙච්චර වැහැලද මේ දැන් ඔයාලා දකින්න ඇති කතරගම එහෙම අර පාලම මට්ටමට වතුර තියෙනවා. ඉතින් කොච්චර ජල කඳක්ද කියලා හිතා ගන්න පුළුවන්. අනිත් එක ඒවා හරිය වේගෙන් ගලාගෙන යනවා. ඉතින් මිනිස්සුගේ ගොඩාක් දේවල් ගහගෙන ගිහින් තිබුණා. ලක්ෂ ගණන් දීලා ගනිපු වාහන, ගෙවල් දොරවල් හැමදේම නැති වෙලා ගිහින් තියෙනවා. ඉතින් ආයෙත් ප්‍රාර්ථනා කරනවා ඒ අයට තිබුණටත් වැඩිය හොඳට ඒ දේවල් ගොඩනගා ගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ. සාර්ථක කරගන්න යාළගේ නැති වෙච්ච හැමදේම සාර්ථක කරගන්න යාළට ආශිර්වාද ලැබෙනවා. අනිවාර්යයෙන්ම මේ දේවල් ලැබෙවි. ඉතින් අපි බලමු දැන් අපි දානේ හදන්න අවශ්‍ය බඩු මම ටිකක් අරගත්තා. තව ඉදිරියට ගිහිල්ලත් ගන්න ඕනේ. ඒ ටික කරගෙන අපි ඉතින් මේ ආපදාවෙන් මිය ගිහිපු සතුන් සියලු දෙනා සිහිපත් කරලා අහිංසක සත්තු ගොඩාක් නැති වෙන්නේ නැති මම හිතුවා අනිවාර්යෙන් නැති වෙන්නේ නැති කියලා මම හිතනවා. මම වීඩියෝස් වල පවා දැක්කා එයාලා හුස්ම ටික රැක ගන්නකොට පස් ගොඩක් යට වෙලා හරි වේදනාවයි බලන්න හරි අමාරුයි. ඉතින් මේ හැම සතෙක්ම සිහි කරලා එයාලට ඊළඟ ආත්මය එයාලා මේ තිරිසන් ආත්මයෙන් මිදිලා එයාලගේ ඊළඟ ආත්මය සැපවත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කළා. අද මේ උතුම් පොය දවසේ එයාලා වෙනුවෙන් අපි දානයක් දෙනවා. ඉතින් ඒ වැඩ කටයුතු වෙන්නේ කොහොමද කියලා අපි බලමු. වැඩ කටයුතු ටික ඔක්කොම ඉවර කරගත්තා. දානේ සත්තුන්ට දුන්නා. ඉතුරුන් නැහැ. අපි හදපු කෑම එකක් පොඩ්ඩක්වත් හැම තැනටම ගිහිල්ලා අපි බෙදුවා. එහෙනම් මීට වැඩිය සතුටින් වීඩියෝ කරන්න පුළුවන් දවසක් එයි කියලා අපි මම හිතනවා. එහෙනම් හැමෝටම ස්තුතියි.